ආයාලුවනේ ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අස්වැසුම් සම්බන්ධ විශේෂ දෙයක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් පුංචි වෙලාවක් කරන් channel එක subscribe කරන්න bell icon එක all press කරගන්න. එතකොට මේ වගේ අලුත් වීඩියෝස් මම දාපු ගමන් ඔයාලට නැරඹීමට හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා නොදන්න යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක අවසාන තප්පරය දක්වා බලන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් අහන එකක් තමයි අස්වැසුම දැනට දෙන මුදල ඉදිරියට වැඩි වෙනවද? ඒක ඇත්තද? සහ ඒ මුදල කවදද වැඩි වෙන්නේ? ඒ වගේම තවත් ගොඩක් දෙනෙක් අහනවා මේ වැඩි වෙන මුදල වැඩි වේද නැත්නම් දැනට ලබා දෙන මුදලක් නැති වේද? එහෙම ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් එහෙම අස්වැසුම නැති වෙන්නේ නැහැ. ඉතින් අස්වැසුම බොරුවක් කරලා අරන් තියෙනවා නම් ඔයාට සුදුසු නැත්නම් ඔයාට අස්වැසුම නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයා දුප්පත් කෙනෙක් නම් අස්වැසුම නැති වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඉදිරියට ලබා දෙන අස්වැසුම මුදල වැඩි වෙනවලු උදාහරණයක් ගමු අපි 2500 නැත්නම් 5000 නැත්නම් 10000 නැත්නම් 17500 ඉහිත එක් මුදලක් ලැබෙනවා වෙති. දැනට ඒ අයට 1000ක් 2000ක් 3000ක් වැඩි වෙන්න පුළුවන්. පොඩි මුදලක් හරි වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපිට මෙම වැඩිවීම බලා ගන්න පුළුවන් ඉදිරි මාසවල. ඉතින් ඉවසලා ඉන්න ඔයාට අනිවාර්යෙන් දැනට ලබා දෙන මුදලට පොඩි ගාණක් හරි වැඩි වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා අදගෙන ආපු වීඩියෝ එක ගොඩක් උඹනා වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න bell icon එක all press කරගන්න. ඉතින් අදට අපි සමගන්නවා. ඉතින් තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.